සුබ දවසක් යාළුවනේ. මං ඔයාලට හිතෙනවා ඇති මොකද්ද මම මේ භාජන ටිකක් තියාගෙන කරන්න කියලා. මේ මම ඔයාලට කිව්වනේ මම මගේ ඇන්තූරියන් වලට මේ වගේ ලස්සනට කොළ හැදෙන්න, මේ වගේ ලස්සනට මල් පිපෙන්න දාන පෝර වර්ගයක් තියෙනවා කියලා. රසායනික පෝර වලට අමතරව මම නම් ගොඩාක් දුරට රසායනික පෝර භාවිතා කරන්නේ නැහැ. විසිතුරු පැල වලට, ඇන්තූරියම් වලට දාන්නේ මම ගෙදරම අහල පහලින් හොයාගත්තු වර්ග වලින් හදන පොහොරවල්. ඒක නිසා මම ඉස්සෙල්ලම කියන්නම්කෝ මේ මොකද්ද කියලා. මේ ලස්සන මල් අත්තක් නේද? ඔයාලට දැකපු ගමන්ම හිතෙනවා ඇති මේ සූර්යකාන්ත මල් අත්තක් අරගෙන මෙයා මොකද්ද කරන්න කියලා. යාළුවනේ, ඔයාලා දන්නවද මේක සූර්යකාන්ත වර්ගයක් තමයි. ඒ වුණාට වල් සූර්යකාන්ත කියන්නේ මේ වර්ගෙට. මේ අර වගේම තමයි මලත් සාමාන්‍යයෙන් ඒ වගේ කොළත් ඒ වගේ. ඒ වුණාට මේක හැදෙන්නේ කැලේ. කැලේ කිව්වට එමත් කැලෑවල් වල නෙමෙයි, පාරායින් වල. දැකලා ඇති මගේ යාළුවෝ ගොඩාක් මේවා තියෙනවා ලස්සනට කහපාට මල් පිපිලා. ඉතින් දැක්කනේ මේ ගහ. හොඳට ඔයාලා බලන්න. ඔයාලා ප්‍රදේශෙත් ඇති. අපේ පළාතේ නම් හැමතැනම මේවා තියෙනවා. ඉතින් මම කල්පනා කරා මුදල් ගොඩාක් දීලා මේ රසායනික පෝර භාවිතා කරනවට වැඩිය මේ මේකෙන් පොහොර හදලා පොඩ්ඩක් බලන්න. දැන් ගොඩක් කට්ටිය ගීසීඩියා නැත්තම් ලාඩප්පා ඒ වගේ දේවල් වලින් පෝර හදලා මැජික් පෝර එකක් භාවිතා කරනවානේ. ඉතින් අපිට නම් ඒ වර්ග හොයාගන්න අමාරුයි. මොකද දන්නවද මේ පැත්තේ කඳුකර ප්‍රදේශ නිසා සත්තු ඉන්නවා. ඉත්තෑවෝ වගේ ඒගොල්ලෝ ඒ ගස් එකක්වත් හැදෙන්න අරින්නේ නැහැ. මේ කනවා ඒගොල්ලෝ. ඉතින් ඒවා වවන්නේ නැහැ. ඉතින් අපිට ගොඩක් අමාරුයි ඒවා හොයාගන්න. ඉතින් මං කල්පනා කරා මේ ඒ වල් සූර්යකාන්ත කොළ කඩලා කරටියත් එක්ක කොළ ටික කඩලා වේලනවා අවුවේ. දවස් 3ක් විතර තද අවුවේ එක දවසක් වගේ තියලා ඊට පස්සේ යන්තම් හේ ගැහුණාට පස්සේ පවනේ දවස් 3ක් 4ක් වගේ වේලලා මෙන්න මේ විදිහට මේ විදිහට කුඩු කරගන්නවා. අතින්ම කුඩු කරගන්නවා. ඊට පස්සේ මම මේක අත්හදා බලලා මගේ පොහොර මල් වගාවට දැන් මේක තමයි මම ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ. විසිතුරු පැල වලටත් ඇන්තූරියම් වලටත් ඔක්කොටම මේක තමයි පාවිච්චි කරන්නේ. ලොකු ගස්, කුඩා ගස්, මල් ආසන්න ගස්, ටොප් කට් ඕනම දෙයකට දැන් මම මේකේ අඩංගුයි පොස්පරස්, පොටෑසියම් ඒ වගේ දේවල් ගොඩාක් බහුලව තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම මේ යමු කොටලා අරගෙන ඉස්ම මිරිකලා තමයි මේ දිලීරනාශක කොළ වලට දිලීරනාශක විදියට මේ යොදන්නේ. ඒ මාසෙකට දෙපාරක් වගේ යොදපුවාම මේ ගස් හොඳට කොළ පාට වෙනවා. කොළ පාට වෙලා ඒ දිලීර නැති වෙලා මැස්සෝ වගේ ඒ ඉන්නවා නම් එයාලා ඉගිලිලා යනවා ගහනකොට. ඒ විතරක් නෙමෙයි මේක දැන් මෝරපු කොළ අරගෙන වතුරේ දාලා දවස් 3ක් විතර පල් වෙන්න තියලා පෙරලා අරගෙන මේ වගේ මේ අර මුල් කුණු වෙනවට එහෙම ඒවට දිලීර පාංශු දිලීර වලට ඒවට යොදනවා. මම ගොඩාක් දුරට රසායනික පෝර භාවිතය කරනවා අඩුයි. ඒ කියන්නේ ලොකු වියදමක් දරන්න ඕනේ ඒවට. අනික අපිට නගරේ ගොඩාක් දුරයි. කිලෝමීටර් 14ක් වගේ යන්න තියෙනවා. බස් එකයි වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ඒව කරන්නත් අමාරු නිසා මම මේ සබහා ධර්මයෙන් ලැබෙන දේවල් වලින් තමයි ගොඩක් ප්‍රයෝජන ගන්න. ඉතින් මගේ මල් වගාවේ ලොකුවට මල් පිපෙනවා, හොඳට ගස් හැදෙනවා. ඉතින් ඒක නිසා මම මේක තමයි පාවිච්චි කරන්නේ. මම තව දෙයක් පාවිච්චි කරනවා පොහොර වශයෙන්. මෙන්න මේක මේ. දීලා අපි තේවක් කරලා ඉවත දාන තේ මණ්ඩි බිත්තර කටුයි. ඒ ඔක්කොම මේ වේලනවා. හොඳට වේලලා බිත්තර කටු හොඳට පොඩි කරලා අතින් කුඩු කරලා මේ මෙහෙම තියාගෙන මෙන්න මේ වගේ මේ චූටි පැල තියෙන්නේ. මේ වගේ කප්පල පැල වලට මේක දානවා. මේ තේ හැන්දෙන් එකක් විතර මෙන්න මේ වගේ තේ හැන්දෙන් එකක් විතර අරගෙන මෙහෙම වටේට මාසෙකට සැරයක් වගේ දාපුවා ඉක්මනට
මාසෙකට සැරයක් වගේ මෙහෙම දාපුවාම මේ ලොකු වෙනවා. ඒ වගේම පැලේ ඉක්මනටම හැදෙනවා. දැන් මේ අපි කිව්වේ සූර්යකාන්ත පොහොර එක අපි මෙන්න මේ වගේ මේ සැහැන්දක් අරගෙන ගහ මුලටම දාන්න නැතුව මේම වටේට ලොකු ගස් වලට දානවා. පොඩි පැල වලට උනත් සාමාන්‍යයෙන් මේකෙන් හැඳි භාගයක් වගේ මේ දැම්මට කමන්නේ. ඒ කියන්නේ මේ චූටිම පැල වලට නෙමෙයි සාමාන්‍යයෙන් මල් ආසන්න වගේ වට ඔහොම දාලා ඒ පොහොර තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මගේ ගස් ටික හොඳට හැදෙනවා. මලුත් එනවා. ඒක නිසා ඔයාලත් කැමති නම් මේක අත්හදා බලන්න පුළුවන්. ඔයාලගේ පළාතේ තියෙනවා නම් කිසිම මුදලක් යන්නේ නැහැ. ඒ වගේම හදාගන්නත් ලේසියි. එච්චර අමාරු නෑ. මොකද කොළ ටික වේලලා අතින් කුඩු කරලා අරගෙන මේ එහෙම යොදන්න තමයි තියෙන්නේ. ගස් වලට කිසිම හානියක් නැහැ. හොඳ පොහොරක් මේක. දැන් අපි ගොඩාක් දුරට කරන්නේ තේ වගාවනේ. තේ වගාවේ නිර විදිහට මේවා හිටවලා තියෙනවා. ඉතින් ගහ වැවෙනකොට අපි කරන්නේ මොකද්ද? කපලා ඒ ටික කපලා අරගෙන තේ වගාවට යොදනවා. එහෙමම තේ ගස් ඇතුලෙන් අතු ටික දානවා. ඒ දැම්මම ඒකත් ඉතින් තේ වගාවටත් හොඳ පොහොරක්. ඉතින් ඒක නිසා තමයි මම කල්පනා කරේ තේ වගාවට හොඳ පොහොරක් විදිහට මේක තියෙනවා නම් අපිට පුළුවන් මේ මල් වගාවටත් දාලා බලන්න කියලා. මම මුලින් නම් රසායනික පොහොර දැම්මා ඔස්මොකොට් වගේ දේවල්. දැන් නම් ගොඩාක් දුරට අඩුයි. ඒත් මම පැලයක් පොට්ටවල ඉන්දනකොට ඔස්මොකොට් එකකින් ගෙනල්ලා ඇට 3-4ක් වෙන්න ඒකට යොදනවා. ඊට පස්සේ නම් ගොඩාක් දුරට මේ රසායනික පොහොර යොදනවා අඩුයි. දිලීරනාශක වුණත් මං යොදන්නේ මේ ඒ කහපාට මල් වල ඒ කියන්නේ අර වල් සූර්යකාන්ත අපි කියන්නේ තිත්ත කොළ කියලා ඒවා කොටලා මිරිකලා අරගෙන පාත්‍ර වලට ඒවා හිනවා. දැන් පාංශු දිලීරනාශක වශයෙන් පස් වලට දවස් 3-4ක් වගේ වතුරට දාලා පල් කරලා ඒ කොළ හොඳට අතින් පොඩි කරලා පෙරලා අරගෙන මේ මල් පෝච්චියේ වටේට යොදනවා ගහ වටේට මුල් වලට එක්ක. ඉතින් ඒ විදිහට තමයි මම ගොඩක් දුරට මගේ මල් වගාව සාර්ථක කරගෙන තියෙන්නේ. රසායනික පොහොර යොදන්නේ නම් බොහෝම අඩුයි. මම හිතනවා මගේ යාළුවෝ ඒ පිළිබඳව යමක් දැනගන්න ඇති කියලා. ඔයාලටත් පුළුවනි මේක කිසිම මුදලක් වියදම් නොකර හදලා බලන්න. බලලා පොහොර ටික යොදලා බලන්නකො වෙනස. ඉතින් මගේ යාළුවන්ට මේ දෙයක් දැනගන්න ලැබුණා නම් මාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. මේ පිළිබඳව මොනවා හරි තව දුරටත් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. 077යි 10යි 20යි 879 මගේ WhatsApp නම්බර් එක. එහෙනම් යාළුවනේ මම නවතින්නම්. ඔයාලට බුදු සරණයි. සුබ දවසක්.